ලෝකයේ අවධානය දිනාගත්ත අලුත්ම සහ මතභේදාත්මක ක්‍රීඩාව ගැන ඔබ දන්නවාද? මේක ඔබ මීට කලින් දැකපු කිසිම ක්‍රීඩාවකට සමාන නැහැ. මේ තමයි පවර් ස්ලැප්. එහෙමත් නැත්නම් කම්මුල් පහර දීමේ තරඟාවලිය. මෙහිදී ප්‍රතිවාදීන් දෙදෙනා මාරුවෙන් මාරුවට උපරිම වේගයෙන් එකිනෙකාගේ මුහුණට කම්මුල් පහරවල් එල්ල කරනවා. නීති හරිම සරලයි, හැබැයි හරිම දරුණුයි. තරඟකරුවන් දෙන්නෙක් මේසයක් දෙපැත්තේ ඉන්නවා. මගහරින්න බැහැ, ආරක්ෂා වෙන්න බැහැ. එක වතාවකට එක කම්මුල් පහරයි. ඇමරිකාව, රුසියාව සහ යුරෝපය වැනි රටවලින් ආරම්භ වුණු මේ අමුතු ක්‍රීඩාව අද වන විට ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙලා. දැන් මේවා නිකම්ම තරඟ නෙවෙයි. බරපන්ති, විනිසුරුවරුන් සහ වෛද්‍ය අධීක්ෂණය පවා සහිතවයි සංවිධානය වෙන්නේ. මියට කැමති අය පවසන්නේ මේක මනුෂ්‍ය ඉවසීම සහ මානසික ශක්තිය මනින සැබෑ පරීක්ෂණයක් කියලා. හැබැයි විවේචකයන් කියන්නේ මීන් මොළයට සහ සෞඛ්‍යයට බරපතල හානි වෙන්න පුළුවන් කියලා. මොනතරම් වාද විවාද තිබුණත් සමාජ මාධ්‍ය හරහා මිලියන ගණනක් නරඹන්නන් මේ දර්ශන නරඹනවා. දැන් තියෙන ප්‍රශ්නය මේකයි. මේක සටන්කාමී ක්‍රීඩාවල අනාගතයේද නැත්නම් ඉක්මනින්ම නැති වෙලා යන රැල්ලක් විතරද? ඔබේ අදහස මොකක්ද?